මෝඩේ අංගාන දකුණ ආයි වවුන් ආපොත් ඉන්න මේ කරනවා මේ ඊරාන් ඉස්රේල් ප්‍රශ්න ගැන අපිට තෙල් නැහැ කියලා ගොඩක් කතා කරනවා. මට එකක් කියන්න කැමති අද වෙනකල් මට තෙල් ලැබිලා නැහැ. හැබැයි මම මේක ලැජ්ජාවට පත් කරන්න නැවේ මේ ආණ්ඩුවට මම කියන්නේ සාමාන්‍යයෙන් උතුරේ ඉඳන් කටනායක වෙනකන් කවුරු හරි එනවා නම් මේ සංචාරකයෝ අරගෙන එතුම ඒ කට්ටියට ඇවිල්ලා අනුරාධපුර නිදා ගන්න වෙනවා ලීට 15ම ඉවර වෙනවා. ඊට පස්සේ සවස් සතියක් ඉන්න වෙනවා අනුරාධපුර ඉඳන් කට්ටියගේ ඉන්න මේ කටනායකට. ඊට පස්සේ තව සතියක් කටනායකෙන් නිදාගෙන කටනායකෙන් ආපහු සතියකින් ගිහිල්ලා වවුනියාවෙන් නිදා ගන්න වෙනවා තව ලීට 15ක් අරගෙන. ආයි වවුනියාවෙන් ජාපනය යනවා මාසයක් යන්න යනවා අපගේ කරු මූලාසරණ මන්ත්‍රතුමනි උතුරේ ඉඳන් දකුණ කිලෝමීටර් 400යි. මම නම් කලින් කතා කරා මට තෙල් අහන්න නැවේ. මං ගාව BYD සීලෙන් 6 එකක් තියෙනවා. මට charge කරලා දුවද හැකි. සමහරු මේ මාතේ ඉන්න මෝඩේ උන්ට ඒක තේරෙන්නේ නැහැ. මං කතා කරේ අහිංසක සංචාරකව අරගෙන යන්න මේ හයර් යන මිනිත්තු ගැන. මං ගැන කතා කරේ නෑ මට ඕන තරම් ඩයස්පොරා එකකින් සීලෙන් 7 මං හෙට ගන්නවා හෙට ගන්න ආරම්භ වෙන්න නම් ඩයස්පොරා කොටි ඩයස්පොරා මට දෙනවා. ඒ නිසා සමහරව අර මෝඩේ උන්ට මට කියන්න කැමැති. මං ගාව දැනට තියෙන සීලෙන් 6 එකක්. ඒ නිසා මට තෙල් ඕනේ නෑ. මේ බම්බු තෙල් එක මට ඕනේ නෑ. මං කතා කරේ අර ඡන්දතාපු අර අහිංසක ත්‍රිවිල් කාර්යෝගෙන. ඒ දැන් පාරවල් යනකොට මිනිස්සු අපේ දිහා බලනවා. අපි දී BYD එක එනකොට අපේ සල්ලි වලින් අපේ මිනිස්සු දීපු සල්ලි වලින් එන්නේ BYD එක. හැබැයි මට දුකයි මේ ගොඩක් අපේ මන්ත්‍රීතුමාලා කිව්වා ගොඩක් අය බස් වල යනවා ට්‍රේන් වල යනවා කියලා. මට එකක් බලන්න කැමතියි. දැන් මාසයක් යනකොට එක ඩොබිවත් යනවා නම් මේ බස් වල නැත්නම් ට්‍රේන් වල මම පයින් යනවා උතුරේ ඉඳන් දකුණට. මම පයින් යනවා ජපානයේ ඉඳන්. මං ඒක කියන්නේ ගරු මූලාසරණ මන්ත්‍රතුමනි අපේ උන්ට අපි කියපු දේවල් මතක නැහැ. සාමාන්‍යකම් බලන්නකෝ. දැන් අපිට තියෙනවා ලෙජිස්ලේටිව් සර්විස් එකක්. ඒ කියන්නේ ලෝ එක හදන්න තැනක් ඊට පස්සේ ඒක ක්‍රියාත්මක කරන තැනක් තියෙනවා මේ කෝඩ්ස්. දැන් සාමාන්‍යයෙන් ජජ් කෙනෙක් කියන්නේ එයා LLB LLM ඕන ඔක්කොම ටික ඉගෙනගෙන ඉන්නේ පුද්ගලයා තමයි ජජ්. ඊට පස්සේ ලෝයස්ලා කියන්නේ LLB සමහරව LLM කර ඉන්නවා. හැබැයි මේ වගේ වංජා දූෂණ නඩුව හුසාවට අරන් යන්නේ කවුද? ඕ ලෙවල් නැති මේ කෝස් සාජන් කෙනෙක්. දැන් කෝස් සාජන් කෙනෙක් ගෙනලා තමයි මේ ටික ඔක්කොම දාන්නේ හුසාවේ. හුසාවේ නඩුව පවසරන්නේ කවුද? කෝස් සාජන් කෙනෙක්. එයාට තියෙන ඩිග්‍රී එක මොකද්ද? එයාට තියෙන ඩිග්‍රී ඕ ලෙවල් නැත්නම් ඒ ලෙවල්. ඒ තත්ත්ව තමයි අපේ රට තියෙන්නේ. ගරු මූලාසරණ මන්ත්‍රතුමනි මමත් මේ පාර්ලිමේන්තුව වෙනකොට මමත් විශ්වාස කරා මේ ජංගිසි ප්‍රමාණයට මෝකර එකක් මේගොල්ලෝ වෙනස් කරනවා කියලා. අන්තිමට ලීටර් 15ක් මට නවේ මේ තෙල්ල ගෙල්ලුවේ. සමහරවර මේ මාත්‍යයට මේ අර ඩොබිලාට සාම හොදන්න සමහර මාත්‍යලාට කියන්න තියෙන්නේ මට එහෙම ඉල්ලන එකක් ඕන එකක් නෑ. මම අද වෙනකල් මම කොවිඩ් කාලෙත් තෙල් ගාවේ නෑ. මේ හොස්පිටල් එක නිකන් හිටියා ක්වාටර්ස් වල ගිහිල්ලා. අදත් මං ගෙදර නිකන් ඉන්නේ මගේ BYD එකක් තියෙනවා මට ඕනේ නෑ මේ තෙල් එක. මං අහන්නේ සාමාන්‍යයෙන් නිකන් ගෝවියුන්ට ලීටර් 40ක් දීට ටිකක් මාසෙට කොහමද මේ ඇති වෙන්නේ? ඒවා ගැන කතා කරන්න මේ ගරු කතානායකතුමනි. තව එකක් තමයි මේගොල්ලෝ කියනවා දැන් 323 කන්ටයිනර් පන්නපු මිනිහා ආවිල්ලා විනාඩි 14ක් ඊට පස්සේ තව හතරකුත් දුන්නා විනාඩි 18ක් මේ රටේ ඉන්න මේ වීඩියෝ එක බලාගෙන මිනිස්සුන්ට ලොරි ටෝකයක් දීලා යන්න පුළුවන් නම් ඒක තමයි ශ්‍රී ලංකාවේ උණ්ඩුව කියලා කියන්නේ. උණ්ඩුව ඔගොල්ලෝ දන්නවා ඇති මේ අපේ උණ්ඩුව කියලා ඩෙමොක්‍රටික් කන්ට්‍රි එකක් තියෙනවා. ඒකෙන් ජනාධිපතිතුමනි ගරු මූලාසරණ මන්ත්‍රීතුමනි විනාඩි 18ක් අවිල්ලා පට්ටබල් කොරෙක් පට්ටබල් මේ පච්ච කියන මිනිහෙක් අවිල්ලා විනාඩි 18ක් කතා කරලා යන්න පුළුවන් නම් වංජා දූෂණ ගැන මම ගණකාට වෙනවා කර කතානායකතුමනි මගේ ඩොක්ටර් ජොබ් අතහැරිලා මම මේ පාර්ලිමේන්තුව ආපුකට මම ගණකාට වෙනවා. තව එකක් කියන්න කැමති අද වෙනකල් මම නඩුව 6ක් දාලා තියෙනවා. වංජා දූෂණ කමිටුවකින් නඩුව 6ක් දාලා තියෙනවා. මට ජනාධිපතිතුමාත් එක දවසක් නැගිටලා කිව්වා "ඕ එතුමා කියන එක හරි. මම නම් පාර්ලිමේන්තුව ඇත්ත කියන්නේ පාර්ලිමේන්තුව බොරුව කියන්නේ එළියට ගිහලා ඇත්ත කියන්නේ" කියලා. එක නඩුවක් මේගොල්ලෝ විමර්ශන කරාද කියලා අහන්නකෝ මේ මූලාසරණ මන්ත්‍රීතුමා. එක නඩුවක්. මේ තෙල්ලිබල හොස්පිටල් එකේ මිලියන් 30ක් ඊට පස්සේ චාවචේරි හොස්පිටල් එකේ මිලියන් 17ක් මේ ඩොකියුමන්ට් පවා ගෙන දුන්නා. මේ කවුද ක්‍රිෂාන්ති කියලා ඩොක්ටර් කෙනෙක්. එයාගේ පෞද්ගලික බැංක් account වල සල්ලි තියාගෙන ආවිල්ලා ඊට පස්සේ ඒක බැංක් account පවා අරගෙන DCC මීටින් එකකින් හොයාගෙන ආවිල්ලා වංජා දූෂණ කමිටුවකින් පමිල්ලක් දැම්මා. අද වෙනකල් එක කොමිටි දැන් මේගොල්ලෝ ඩීල් එක ගාලා ඉවරයි. මම එකක් කියන්නද? අර 323 කන්ටයිනර්ස්
මං කතාව කියන්න ගරු බුලාසන මන්ත්‍රීතුමනි මේගොල්ලෝ හිතුවා තව විනාඩි ඉස්සර මම දන්නවා මේගොල්ලෝ හිතුවා තව අවුරුදු 10ක් 15ක් ඉන්න පුළුවන් කියලා. හැබැයි මේගොල්ලෝ හොඳට මේ වැඩේ තේරුණා. ඉන්න බෑ කොහොමද මිනිස්සු එලවනවා නැත්තම් දුවන්න වෙන. ඒ නිසා පුළුවන් දරන් ගහලා පොකට් එක දාගන්නවා. ওই ගල් අඟුරු ඊට පස්සේ අර 323 කන්ටයිනර්ස් ඊට පස්සේ ඒ ටික ඔක්කොම දැන් තෙල් වලට කතාන මුලාසුරන මන්ත්‍රීතුමනි හිතලා බලන්නකෝ ඔයාලත් ඒ පිරිස ඇතුළේනේ වැටෙන්නේ. ඒ නිසා බොහොම දුකයි අපිට මේ මිනිස්සු යන්න කලින් ඒගොල්ලෝට ඕනේ නැහැ කිව්වා මේ මොකද්ද පෙන්ෂන් එක ඕනේ නැහැ කියපේකට හේතුව මේගොල්ලෝ ඇතිවෙන්න ගල් අඟුරු වල දැන් අපේ ප්‍රෙසිඩන්ට් ඇවිල්ලා මොකරි කතා කරාද මේ ගල් අඟුරු ගැන. ඒ නිසා මම කියන්න කැමති මේ මිනිස්සුම ඇවිල්ලා මේ වගේ පනතයක් දානවා කියන්නේ ලෝකයේ hina වෙන්න පුළුවන් උණ්ඩුවක් කියන්නේ අපේ උණ්ඩුවක් තමයි. thank you. ස්තුතියි ඔබතුමන්ට. මිලට MKM අස්ලම් කරු මන්ත්‍රීතුමා විනාඩි 8ක කාලයක් ඔබතුමන්ට. நன்றி சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர்களே, இன்று ஒரு முக்கியமான விவாதத்தில் நாங்கள் கலந்து கொண்டிருக்கின்றோம். இளஞ்சம் மற்றும் ஊழல் தொடர்பான ஆணைக்குழுவுக்கு உண்மையிலே ஒரு அவர்களுடைய கைகளை பலப்படுத்தக்கூடியவாறான மாற்றங்களை இன்று இந்த பாராளுமன்றத்தில் விவாதத்தில் எடுத்துக்கொள்ளப்படுகின்றது. உண்மையில் ஏன் இந்த விவாதம் இன்று தேவை? எமது நாடு என்ன நிலையில் இருக்கின்றது? எமது நாடு இந்த நிலைக்கு கடந்த காலங்களில் வங்குரோத்து நிலைக்கு தள்ளுவதற்கான மிக முக்கியமான ஒரு காரணமாக இந்த ஊழல் மோசடி தான் காணப்பட்டது. எனவே இலங்கை போன்ற நாடுகளில் உள்ள மிக பாரிய ஒரு குறைபாடு சில நடக்கின்ற ஊழல் அநியாயங்களை தட்டி கேட்பதற்கு அதற்கு எதிராக செயற்படுவதற்கு பொருத்தமான சட்ட ஒழுங்குகள் காணப்படாமை. இளஞ்சம் மற்றும் ஊழல் ஆணைக்குழு இருந்தது, ஆனால் அவர்களுக்கு தேவையான வசதி வாய்ப்புகள் செய்து கொடுக்கப்படவில்லை. ஆனால் இன்றைய இந்த சட்ட மாற்றத்தின் மூலம் அவர்களுக்கு தேவையான உத்தியோகத்தர்கள் 971 பேரும், அதே போன்று அவருடைய வேதனை பிரச்சனை, சம்பள பிரச்சனையும் இந்த விவாதத்தின் பின்னர் நான் இருக்கிறேன் அது தீர்வு பெறும். எனவே இந்த நாடு ஒரு அழகான ஒரு நிறைய வளங்கள் கொண்ட நாடாக இருந்தாலும் அண்மை காலங்களில் நாம் கண்டோம் ஒரு வங்குரோத்து நிலையை அடைந்தது. எனவே எமது நாட்டில் உள்ள தலைவர்கள் மிக பெரும் கல்வர்களாக இருந்தார்கள். நாட்டை ஆளக்கூடிய அரசாங்கங்கள் தொடர்ந்தும் களவு பொய்களினூடாகத்தான் நாட்டை ஆண்டார்கள். அதே போன்று அவர்களுக்கு உதவி செய்யக்கூடிய சில அதிகாரிகளையும் நாங்கள் கண்டோம். ஆனால் உண்மையாக நாட்டை நேசிக்கக்கூடிய ஒரு 90% அந்த அதிகாரிகளுக்கு தமது சேவையை நாட்டுக்கு வழங்க முடியாத ஒரு சூழல் காணப்பட்டது. இன்று எமது நாட்டில் இன்று அரசாங்கமும் சரி, அரசு அதிகாரிகளும் சரி, மக்களும் சரி ஒரே குறிக்கோளோடு ஒரே நோக்கத்தோடு செயல்படக்கூடிய ஒரு அழகான சூழல் தான் இன்று காணப்படுகின்றது. இன்று அரசு அதிகாரிகள் மிகுந்த கௌரவத்துடன் தனது சேவையை ஆற்றிக்கொண்டு இருக்கக்கூடிய ஒரு சூழ்நிலையில் தான் இந்த மாற்றம் நடக்கின்றது. எனவே நாங்கள் இந்த மக்களுடைய அபிலாஷையை வெல்லக்கூடிய மாதிரி, அபிலாஷையை வென்று கொடுக்கக்கூடிய மாதிரியான ஒரு அரசாங்கத்தை நாங்கள் நிறுவியுள்ளோம். அரசு அதிகாரிகள் என்று செயற்படுகிறார்கள், மக்களும் இந்த அரசாங்கத்தோடு சேர்ந்து செயற்படுகின்றது. ஆனால் மக்களது அபிலாஷைகளை வெற்றி கொள்ளக்கூடிய மாறு இந்த எதிர்க்கட்சி ஒரு அரசியல் நாங்கள்